ඔයා කවදාවත් රෙජිස්ටර් වෙච්ච නැති සයිට් එකකින් ඔයාට ඊමේල් එනවද? එහෙම නැත්නම් ඔයා කවදාවත් ගියපු නැති කඩේකින් SMS එනවද? ආයතනයකින් හරි වෙන මොනවා හරි දෙයකින් ඔයාට ඊමේල්ස් SMS නිතරම වගේ එනවද? එහෙනම් සමහරක් විට ඔයත් ස්කෑම් එකකට අහු වෙලා. ගොඩක් වෙලාවට ඔයාලගේ තොරතුරු එළියට යන්නේ හැකර්ස්ලා හැක් කරලම නෙමෙයි. සමහරක් විට ඔයාගේ නොසලකිලිමත් බව. එහෙමත් නැත්නම් ඔයා නොදැනුවත්වම ඔයාගේ තොරතුරු ඔයා විසින්ම යම් යම් තෙවෙනි පාර්ශවයන්ට දෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ වගේ. ඔයා දැකලා ඇති මේ දවස්වල රැකියා සමහරට රජයේ රැකියා එහෙම නැත්නම් පෞද්ගලික අංශයේ රැකියා පුරප්පාඩු තියෙනවා. අපේ මේ WhatsApp සමූහයට සම්බන්ධ වෙන්න කියලා මේ WhatsApp group වලට ඇඩ් වෙනවා. ඒ වගේම සමහර කලාවලට මේ පහුගිය කාලේ ගොඩක් ජනප්‍රිය වෙච්ච දෙයක් තමයි ඔන්ලයින් එහෙම නැත්නම් අපි කියන්නේ ඩිජිටල් ප්ලැට්ෆෝම් වලින් දෙන ණය. අනිත් දේ තමයි සමහරක් විට ඔයගොල්ලන්ටත් අත්දැකීම් ඇති ලේසියෙන්ම බර අඩු කරගන්න. එහෙම නැත්නම් සුදු වෙන්න හොඳම ඒ කියන්නේ අපි කියන්නේ beauty tips පහක් මෙන්න අපි අද කියලා දෙනවා කියලා WhatsApp group වලට එහෙම නැත්නම් වෙන වෙන දේවල් වලට Telegram group වලට එහෙම ඔයගොල්ලෝම join කරගන්නවා. ගොඩක් වෙලාවල වලට මේවල join වෙනකොට සමහරක් වෙලාවට Google form එකක් පුරවන්න වෙනවා. එහෙම නැත්නම් ඔයාලගේ group එකට join වුණාට පස්සේ ඉතින් ඒගොල්ලෝ මොන හරි messages දානවා. ඔයගොල්ලොත් ඉතින් ඒවට reply කරනවා. සමහර වෙලාවලට ඒ තියෙන links වලට යනවා. ඒගොල්ලෝ සමහර ගොඩක් වෙලාවට links තමයි share කරන්නේ. එතකොට ඒගොල්ලොන්ගේ site එක තියෙන videos හරි articles හරි තමයි බලන්න වෙන්නේ. ඒ බලන්න කලින් ඔයාට ඔයාගේ Gmail එක through log වෙන්න වෙනවා. බොහෝ වෙලාවල් වලට. ඉතින් මේ Gmail එක හරහා ඔයාගේ user account එක හදාගත්තාම ඒකෙන් log වුණාට පස්සේ එතනින් එහාට ඉතින් කියලා වැඩක් නැහැ නේ. ඒක ඔයාගේ හැම ඩීටේල් එකක්ම Gmail එකේ තියෙන හැම ඩීටේල් එකක්ම ඒගොල්ලන්ට යනවා. ඊගාවට කතා කරමු ඩිජිටල් ප්ලැට්ෆෝම් වලින් එහෙම නැත්නම් මේ ඔන්ලයින් ණය ලබා දෙන ඇප් එකේ. ඒකේ වැදගත්ම දේ ඒකට තමයි ඔයගොල්ලෝ ගොඩක්ම සංවේදී තොරතුරු ඇතුළත් කරන්නේ. ඒවට ඔයාගේ සම්පූර්ණ නම දැනට පදිංචි ඒ කියන්නේ ඇඩ්‍රස් එක එතකොට ඔයාගේ වැදගත්ම දේ ඔයාගේ ඩෙන්ටිටි කාඩ් එකේ දෙපැත්තම ෆොටෝ ගහලා ඒගොල්ලෝ අප්ලෝඩ් කරන්න කියනවා. සහ ඔයාගේ පදිංචිය තහවුරු කරන්න ඔයාගේ නමට තියෙන ලයිට් බිල් එකක් හරි වතුර බිල් එකක් හරි මොනවා හරි දෙයක් බිලින් ප්‍රූෆ් එකක් විදියට ඒගොල්ලෝ සබ්මිට් කරන්න කියනවා. ඊට පස්සේ තව ලෑන්ඩ්ලයින් අපි කියන්නේ ටෙලිකොම් වගේ ලෑන්ඩ්ලයින් නම්බර් එකක් ඉල්ලනවා. ඔයා කියන්නේ කන්ෆර්ම් කරගන්න ඒ රෙසිඩන්ස් එකේ ඉන්නවා කියලා. ඒ වගේම ඔයාගේ තව ඥාතීන් හරි කවුරු හරි ඒගොල්ලොන්වත් අපි සබ්මිට් කරන්න ඕනේ ඒගොල්ලොන්ගේ නම් ගම් සහ නොයෙකුත් දේවල් ඉල්ලනවා. ඉතින් මේ හැම දෙයක්ම ඔයාගේ සංවේදී තොරතුරු. කොටින්ම කියනනම් ඔයාගේ ඩෙන්ටිටි කාඩ් එකේ දෙපැත්ත ෆොටෝ ගහලා තව කාට හරි දෙනවා කියන්නේ අපි ඒක වැඩි හිතන්නේ කවුරු හරි ඉල්ලුවාමත් අපි දෙනවා. ඒක ඔයා සමහරලාට ඒ කරන වරදෙන් 75% විතර ඔයා කරලා ඔයා අනුබල දීමක් විදිහට තමයි ඒක සැලකෙන්නේ. ඉතින් එතකොට ඔයාගේ සම්පූර්ණ නම එතකොට සමහරක් ඒවල අත්සන් කරන්නත් තියෙන ඒගොල්ලෝගේ පොඩි ටෙක්ස්ට් බොක්ස් එකක් තියෙන. ඒක ඇඟිල්ලෙන් අපේ හැමතැනම භාවිතා කරන අත්සන ගහන්නත් ඕනේ. ඒ වගේම තමයි මේ ණය මුදල ඔයාට දෙන්න බැංක් account එකක් ඕනේ. එතකොට account number එකත් ඔයා නිකම් බෑ. ඔයාගේ passbook එකේ තියෙන ෆොටෝ එකක් ගහලා ඒක ඒගොල්ලෝගේ සිස්ටම් එකට අප්ලෝඩ් කරන්න ඕනේ. අප්ලෝඩ් කරපුවාම ගොඩක් කට්ටිය හිතන්නේ සල්ලි හම්බ වෙනවා කියලා. නමුත් මේ ස්කෑමර්ස්ලා කරන දෙයක් තමයි ඒ අප්ලෝඩ් කරගත්තට පස්සේ කියන්නේ ඔයාගේ ඔක්කොම තොරතුරු ගත්තට පස්සේ ඔයා ණය මුදල ලබා ගන්න සුදුසු නැහැ කියලා එතනින්ම ඒගොල්ලෝ ඔයාව කපලා දානවා. හැබැයි ඔයා ඊට පස්සේ එහෙනම් හරි ඉතින් මට හම්බෙන්නේ නැතුව ඇති කියලා ඉතින් ඔයාත් ඉතින් ඉන්න. මොකද ඔයාටත් වැඩි මහන්සියක් නැහැනේ. ඒකෙන්ද ඔයාටත් වැඩි ගාණක් නැහැ. දැන් බැංකුවකට ගිහිල්ලා ෆිනෑන්ස් කම්පැනි එකට ගිහිල්ලා ඔයා ඔය දේ කරන්න ගියා නම් ඔයා රස්තිය අඩු වෙනවා. එතකොට ඔයාට කේන්ති යනවා ආගියෝ කරන ඉන්නේ නිලධාරීන් එක්ක. නමුත් දැන් මේක මේ ඔන්ලයින් කරනකොට ඔයාට ලොකු මහන්සියක් වියදමක් නැති හින්දා ඔයා ඒක එතනින් අතහැරලා දානවා.
නමුත් ඔයා දන්නේ නැහැ ඔයාගේ සියලුම බැංකු තොරතුරු, ඔයාගේ ඩෙන්ටි කාඩ් එකේ විස්තර. එතකොට දැන් මේ ගනුදෙනුව වෙනකොට ඔයාගේ කන්ටැක්ට් නම්බර් එකක් ඕනේ. එතකොට මේ හැමදේම ඔයාගේ අතිශය සංවේදී දේවල්. ඔයා දන්නේම නැතුව කොහෙවත් ඉන්න දැකපු නැති මිනිසෙක්ට ඔයා ඒ දේවල් දීලා ඉවරයි ඔයාගේ කැමැත්තෙන්ම. අනිත් බහුලව සිද්ධ වෙන දෙයක් තමයි, නිරන්තරයෙන්ම සිද්ධ වෙන දෙයක් තමයි මම මේ ඔක්කොම එකින් එක කියන්න ගියොත් එහෙම ගොඩාක් තියෙනවා. ඒකෙන්ද සරලව මම අනිත් දේවල් ඔක්කොම සාරාංශයක් විදිහට කියන්නම්. තව එකක් තමයි මේ කාලින් කාලෙට එන එක එක ප්‍රොමෝෂනල්, එහෙම නැත්නම් අපි කියන්නේ ඒක කාලින් කාලෙට එන එක එක ට්‍රෙන්ඩ් වලට එන ස්කෑමර්ස් තියෙනවා. පහුගිය කාලේ ගියා අර කාගිල්ස් ෆුඩ් සිටි එකේ වවුචර් එකක් තියනවා කියලා හැමෝම ඒක ෂෙයා කරා. මං හිතන්නේ ගොඩක් කට්ටිය ෂෙයා කරා ෆුඩ් සිටි එකෙන් දෙනවා කියලා. ඒකත් බොහෝ දුරට බොරුයි කියලා තමයි ආරංචිලා තියෙන්නේ. අනිත් එක තමයි මේ අලි එක්ස්ප්‍රස් එකෙන්, දරස් එකෙන්, දැන් අලුත්ම එක තමයි තේමෝ එකෙන් gift voucher එනවා කියලා. මොකද සමහරක් වෙලාවල් වලට අපිට ඒක විශ්වාස කරන්න වෙනවා. මොකද ඒවා වලින් මේ වගේ ඩිජිටල් කූපන් එකක් නැත්නම් අපි කියන්නේ මේ ප්‍රොමෝ කෝඩ් එකක් යූස් කරලා අපිට ඩිස්කවුන්ට් එකක් ගන්න පුළුවන් දේවලුත් තියෙනවා. ඒවා බොරු නෙමෙයි, ඒවා ඇත්ත. ඒක අලි එක්ස්ප්‍රස් එකේ ඒ වගේ එහෙම දේවල් වෙනවා. ඉතින් මේවා තමයි ස්කෑමර්ස්ලා පාවිච්චි කරන්නේ. ඉතින් එතකොට ඇත්ත එකක්ද බොරු එකක්ද කියලා අපිට බැලු බැලමට හොයාගන්න බෑ. නමුත් බලන්න ඒගොල්ලෝගේ තියෙන ඩොමේන් එක, ඒ කියන්නේ අපි කියන්නේ ඇඩ්‍රස් බාර් එකේ අපිට හොයාගන්න පුළුවන්. සමහරලාට අලි එක්ස්ප්‍රස් කියලා එනවා. නමුත් අලි එක්ස්ප්‍රස් නෙමෙයි, සමහරලාට ඒකේ එක අකුරක් එහෙම මෙහෙ වෙලා තියෙන ලෝගෝ එකේ හිටා. ඒ කියන්නේ ස්කෑමර්ස්ලා වුණත් ඒ කියන්නේ 100%ක්ම අරක යූස් කරන්නේ අලි එක්ස්ප්‍රස් ලෝගෝ එකම යූස් කරන්නේ නැහැ. ඒක ඩොමේන් එකේ වුණත් සමහරලාට අලි එක්ස්ප්‍රස් කියන ඇඩ්‍රස් එකෙන් නෙමෙයි යන්නේ, වෙන මොකක් හරි සයිට් එක හරහා තමයි යන්නේ. ඉතින් ඕක බැලු බැලමට හෑන්ඩ් ෆෝන් එකෙන් එහෙම කරනකොට අපිට උනත් ඕක වෙලාවකට බලන්න අපි කියන්නේ මීටර් වෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ ඉතින් අර වගේම Gmail එකෙන් ලොග් වෙලා අපේ පර්සනල් ඩීටේල්ස් ටික දෙන්න ඕනේ. ඉතින් එහෙමත් නිකම්ම අපේ කැමැත්තෙන්ම අපි අපේ ඩීටේල්ස් ටික ඒගොල්ලොන්ට දෙනවා. අනිත් කාරණාව තමයි සමහරලාට ඔයාට මේ පහුගිය දවස්වලත් එන්න ඇති ඩේටා දන්සලක් තියෙනවා, රීලෝඩ් දන්සලක් තියෙනවා. ඒ වගේ. ඉතින් එකක් කියන්න බෑ. මෙන්න මේ වගේ නිකන් දෙන සිද්ධි ගොඩක් ඔයගොල්ලන්ට ඇවිල්ලා ඇති. ඉතින් කට්ටිය කරන වැඩේ ඉතින් හිත හොඳකමට තව කාට හරි ඉතින් අර හොඳක් කරන්න කියලා හිතාගෙන ඒ වගේ ලින්ක් ගොඩාක් ෂෙයා කරනවා. ඉතින් අර වගේ ඉතින් යහපත් චේතනාවෙන් තමයි කරන්නේ. ඉතින් ඒගොල්ලොත් දන්නේ නැහැ සමහරක් වෙලාවට මේ ඒගොල්ලොත් මේ වගේ ස්කෑම් එකකට අහු වෙලා කියලා. සමහරක් දේවල් තියෙන ඇත්ත දේවල්. ඒ වුණාට ඉතින් අපිට ඒක තෝරගන්න විදිහක් නැහැ නේ ඉතින්. ඉතින් මේ වගේ තවත් එක දෙයක් තමයි මේ රැකියා පුරප්පාඩු මේ රස්සාවල් දෙනවා කියලා ගවර්න්මන්ට් සෙක්ටර් එකේ එහෙම නැත්නම් ප්‍රයිවට් සෙක්ටර් එකේ දෙනවා කියලා මේ WhatsApp group වලට join වෙන්න කියනවා. ඉතින් ඇත්තටම මේ වගේ දේවල් කරන්න ඕන නම් මේ WhatsApp group හරහාම කරන්න ඕනේ. ඒගොල්ලොන්ට බැයිද ඒගොල්ලොන්ගේ common site එක දාන්න ඕනම කෙනෙක්ට බලා ගන්න පුළුවන් විදිහට. ඉතින් ඇයි මේ හැමතිස්සම මේ WhatsApp group වලින්ම මේ වගේ දේවල් කරන්නේ? සමහරලාට ඉතින් ඒ වගේ ඒවා ඉතින් යහපත් චේතනාවෙන් කරන දේවල් වෙන්නත් පුළුවන් යම් යම් හේතු හින්දා. ඉතින් ගොඩක් වෙලාවලට මේවා ඒගොල්ලෝ ෂෙයා කරන්නේ ඒගොල්ලෝ ලින්ක් එකක් තමයි කොහේ හරි සයිට් එකක තියෙන ලින්ක් එකක් තමයි මේ ෂෙයා කරන්නේ. ඉතින් ඇයි මේ ලින්ක් එකක් හැමතිස්සෙම ෂෙයා කරන්නේ? ඒගොල්ලන්ට බැයිද පෝස්ට් එකක් හදලා දාන්න? අනික WhatsApp group එකකට මේ පෝස්ට් එකක් හදලා දාන්නේ. ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්ගේ common site එක පෝස්ට් එකක් හදලා දාන්න. ඇයි මේ group එකක් හදලා ඒකට link එකක් දාන්නේ? link එකකට යනකොට සමහරක් ඒ කියන්නේ සමහර මේ ගොඩක් වෙලාවල් වලට අපේ Gmail එක through තමයි log වෙන්න වෙන්නේ. එතකොට මොකද වෙන්නේ කියලා මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඉතින් මේ මම කිව්ව දේවල් මේ කීපයක් නිකන් උදාහරණ වලට කිව්වේ. සමහරට මේවා මේ මම කියන්නේ මේ ඔක්කොම දේවල් බොරුයි කියලා. සමහරක් දේවල් තියෙන ඇත්තම දේවල්, ඒ කියන්නේ රියල් දේවල්. ඒ අස්සේ ඒවා අයුතු, ඒ කියන්නේ අයථාභාවිතා, එහෙම නැත්නම් අපි මොකක්ද කියන්නේ, ඒවා අයුතු ප්‍රයෝජනෙට නැත්නම් අවභාවිතා කරනවා. අන්න ඒක තමයි හරි වචනේ. මේ වගේ ඇත්තටම මේ සිද්ධ වෙන කරන මේ දේවලුත් මේ අවභාවිතා කරනවා මේ හැකර්ස්ලා, එහෙමත් නැත්නම් ස්කෑමර්ස්ලා. ඉතින් මේ වගේ ස්කෑම් වලට ගොඩක් ඔයගොල්ලෝ අහු වෙනවා. සමහරට ඔයගොල්ලෝ දන්නේත් නැහැ. ඉතින් මේ ඔයගොල්ලොන්ගේ මේ කාරණා නිකන් සාමාන්‍ය දේවල් කියලා හිතන්නකෝ. සමහරක් වෙලාවල් වලට මේ වගේ යම් යම් උපක්‍රම භාවිතා කරලා සමහරලාට අපි කියමු මේ හැකර්ස්ලා එහෙම සමහරක් වෙලාවල් වලට
අපි කියන්නේ HIS එහෙම නැත්නම් hospital information system වලට. ඒ කියන්නේ ලංකාවේ රජයේ අපි කියන්නේ ආණ්ඩු ඉස්පිරිතාලවල නම් රජයේ රෝහල් වල නම් මේක තියෙනවා හරි අඩුයි. නමුත් මේ පුද්ගලික අංශය කියන්නේ අපි කියන්නේ ප්‍රයිවට් හොස්පිටල් වල තියෙනවා ඒගොල්ලොන්ගේම සිස්ටම් එකක්. ඉතින් සමහරක් හොස්පිටල් වල තියෙනවා ලංකාවේ නම් හරි අඩුයි. පිටරට තියෙනවා රෝගියා ඒ කියන්නේ අපි කියන්නේ ලෙඩේ විතරයි අරන් යන්න ඕනේ ડોක්ටර් ගාවට. ඒ කියන්නේ මුකුත් රිපෝට්ස් මුකුත් ගෙනියන්න ඕනේ නැහැ. එයාගේ රිපෝට්ස් ඔක්කොම ස්කෑන් කරලා ECG පවා X-ray පවා ඒගොල්ලොන්ගේ ඒ කියන්නේ ලෙඩාගේ ඩෙන්ටි කාඩ් නම්බර් එක හරි නම හරි මොකක් හරි අඳුර ගන්න පුළුවන් ඒ කෝඩ් එකකින් සේව් කරලා තියෙනවා. එතකොට patient ડોක්ටර් ගාවට ගියාට පස්සේ ඒක සිස්ටම් එකේ ගහුවට පස්සේ එයාගේ ෆුල් හිස්ටරි එකම ડોක්ටර්ට බලන්න පුළුවන්. එතකොට ඒක තියෙන්නේ හොස්පිටල් එකේ අදාළව ක්ලවුඩ් එක. එතකොට පේෂන්ට්ගේ එදාට දෙන බෙහෙත් වල ප්‍රෙස්ක්‍රිප්ෂන් එක අපි කියන්නේ වෙනද බෙහෙත් තුණ්ඩුව පවා ඒ ඩේටාබේස් එකේ තියෙනවා. සමහරක් හැකර්ස්ලා මේවා හැක් කරලා මේ ඩීටේල්ස් අරගෙන ඩාර්ක් වෙබ් එකේ එහෙම විකුණන්න තියනවා කියලා තමයි කියන්නේ. මොකද මේ අසනීප තත්ත්වයක් කියන්නේ අතිශය සංවේදී කාරණාවක්. ඉතින් මේවා සමහරක් වෙලාවලට හිතන්නකෝ ඔයාට මොකක් හරි ලෙඩක් තියෙනවා. එතකොට ඒ ලෙඩේ ඔයා Facebook එකේ ලියන්නේ නැහැනේ. Facebook එකේ ඔයාට තියෙන ලෙඩ සිලෙක්ට් කරන්න ප්‍රොෆයිල් එක හදනකොට ලෙඩ සිලෙක්ට් කරන්න එන්නේ නැහැනේ. ඉතින් මේ හැකර්ස්ලා කරන්න මේ ඩීටේල්ස් අරගෙන තුන්වෙනි පාර්ශ්වයට විකුණනවා. එතකොට ඖෂධ සමාගම් වලට එහෙම ගත්තාම මේගොල්ලන්ට පුළුවන් ඔයා Facebook ඉන්න නම ඔක්කොම දේවල් ඉතින් ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන් නේ. එතකොට ඔයාගේ ලෙඩේට ඕන කරන බෙහෙත් ටික ඔයාත් දන්නේම නැතුව ප්‍රොමෝට් වෙන්න පුළුවන්. ඔයාට ඇඩ්වර්ටයිස්මන්ට් වගේ පෙන්වන්න පුළුවන්. මම මේ කියන දේවල් බොරුයි නෙමෙයි. පහුගිය දවස්වක අපිට ආරංචි වුණා මේ කාගිල්ස් බැංක් එකේ එහෙම ඩේටා ලීක් එකක් වුණා කියලා. ඒ කාගිල්ස් බැංක් එකේ සිද්ධිය කෙසේ වෙතත් ගොඩක් පිට රටවල් වල එහෙම සමහර බැංකු වල තියෙන මේ වගේ ගිණුම් හිමියන්ගේ නම් ගිණුම් අංකත් එක්ක ඩාර්ක් වෙබ් එකේ විකුණන්න තියෙනවා. ඒවා ඉතින් යම් යම් අරමුණු වලට විකුණන්න දාලා තියෙනවා. යම් යම් අරමුණු සහිත කට්ටිය ඒවා මෙලදී අරගෙන ඒගොල්ලොන්ගේ වැඩ ටික කරගන්නවා. ඉතින් ඔයාලටත් කියන්නේ මේ කාලීනව ජනප්‍රිය වෙන මාතෘකා පදනම් කරගෙන මේ විවිධ විදිහේ දේවල් මේ විදිහේ උපායශීලීව ඔයගොල්ලෝම රවට්ටලා ඔයගොල්ලෝන්ගේ තොරතුරු ගන්නවා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් අනේ ඉතින් අපේ ඊමේල් එක අපේ නම ගම විස්තර ඩෙන්ටි කාඩ් නම්බර්ස් ටික කවුරුවත් දැනගත්තට මොකද වෙන්නේ? අපිට මොනවද තියෙන්නේ? අපිට මොනවද නැති වෙන්න තියෙන්නේ කියලා. නමුත් මේක ඔයාට විතරක් නෙමෙයි සමහරලාට ඒ හානිය ඔයා නිසා ඔයාගේ පස්සේ ඉන්න ඒ කියන්නේ ඔයාගේ පවුලේ ඉන්න කට්ටියට පවා හානියක් ගෙන දෙන්න පුළුවන්. ඒක මෙහෙම එක වීඩියෝ එකකින් කතා කරන්න බෑ. මේ වගේ පොඩි වෙලාවකින් ඔයාගේ දත්ත සමහරක් විට ඔයාට අපේ මේ තුන්වෙනි ලෝකයේ තියෙන රටවල් වලට තියෙන ප්‍රශ්නයක් තමයි ඕක. හැමදේම නිකන් අර හරි සැහැල්ලුවට ගන්නවා. නමුත් මේක ඉස්සර අපි මම මෙහෙම කියන්නම්. ඉස්සර අපි යුද්ධ කරේ අවියාවුද වලින්. නූතන යුගයේ යුද්ධ කරන්නේ දත්ත තොරතුරු මත පදනම්ව. අපේ තොරතුරු සතුරෙක් ගා එහෙම නැත්නම් වෙන කාගේ හරි ගාව තියෙන තරමට ඒගොල්ලන්ට පුළුවන් වෙනවා අපිව ඒගොල්ලන්ගේ පැත්තට නම්‍යශීලී කරගන්න. ඉතින් ඔයාලටත් කියන්නේ කාලයෙන් කාලෙට මේ විදිහට විවිධ දේවල් උපයෝගී කරගනිමින් ඒ කියන්නේ අවුරුදු දවස් වලට මොන හරි භාණ්ඩ වලට ඩිස්කවුන්ට් දෙනවා. එහෙම නැත්නම් ෆුඩ් සිටි කීල්ස් වගේ දේවල් වලින් ඒ කියන්නේ ඩිස්කවුන්ට් වවුචර් කූපන් හම්බෙනවා කියලා ඔය වගේ දේවල් එන්න පුළුවන්. ඊට පස්සේ ඔය වෙසක් එකට පොසොන් එකට ඒ වගේ අපි කියන්නේ සීසන් එකට තමයි ගහන්නේ. ඩේටා දන්සල් දෙනවා. ඔය එක එක දේවල් එනවා. සමහරවල් ඒවත් ඇත්ත වෙන්න පුළුවන්. සමහරට සර්විස් ප්‍රොවයිඩර්ස්ලා ප්‍රොමෝෂන් එකක් විදිහට ඒගොල්ලොන්ගේ බ්‍රෑන්ඩ් නේම් එක තවත් ව්‍යාප්ත කරගන්න ඒ වගේ වැඩ කරනවා වෙන්නත් පුළුවන්. බොහෝ වෙලාවට නැති වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ කාලෙන් කාලට එනවා. මුකුත්ම නැත්තම් අපි දන්නවා මොනවා හරි කාගේ හරි වීඩියෝ එකක් ලීක් වුණා රකින් මේ මෙන්න මේ පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් බලන්න එහෙම එක එක ඒවා එනවා. ඉතින් ඒ වගේ ඒවාට අහු වෙන්න එපා. ගොඩක් වෙලාවල වලට ඒ වගේ නන්නාඳුනන එන මේල්ස් එතකොට ෆෝන් එකට එන SMS සහ අනිකුත් ඔය නොදන්න දේවල් වලට ලොග් වෙන්න එපා. ඒවල තොරතුරු ඇතුළත් කරන්න එපා. 90%කට වැඩිය තියෙන ෆේක් ඒවා. ඉතින් මේක ඔයාගේ ආරක්ෂාවට විතරක් නෙමෙයි ඔයා මේ දේ නොකර හිටියොත් අනිත් අයටවත් ආරක්ෂා වෙනවා.
ඒකින්ද මේ ගැන හොඳ අවධානයෙන් කල්පනාවෙන් මේ ඩිජිටල් ලෝකේ සැරිසරන්න ජීවත් වෙන්න. බොහොම ස්තුතියි.